පෙරවන් සරණයි සත්පුරුෂ පින්වතුනි ගෝත්‍ර භූ ඥානය පිළිබඳව දේශනා මාලාවෙහි හතරවන දේශනාව එක්ක පින්වතුන් සම්බන්ධ වෙන්නේ. ගෝත්‍ර භූ ඥානය කියනකොට අපි කලින් කතා කළා මෙහිදී තමයි ප්‍රතග්ජන ගෝත්‍ර ඉක්මවා යන්නේ. ප්‍රතග්ජන ගෝත්‍ර ඉක්මවා යන ප්‍රධානතම සන්ධිස්ථානය. එතනින් එහා අපිට හම්බ වෙන්නේ ආර්ය භූමිය. මාර්ගඥානය, ඵලඥානය තමයි ඊට පස්සේ හම්බ වෙන්නට තියෙන්නේ. අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ගියොත් ආපහු හැරීමක් නැහැ. ආපහු වැටීමක් ඇත්තේ නැහැ. තාමත්ම වැදගත් ධර්ම කොටාසයක් වින්වතුනි මේ ගෝත්‍ර භූ ඥානය කියන තැනින් පිනිබිමු වෙන්නේ. අපි උදා කරගත යුතු, අපි ගමන් කළ යුතුම තැනක් මේ. ගෝත්‍ර භූ ඥානය විස්තර කරනකොට ඒක දැක්ුවේ කොහොමද? කතං බහිද්ධා වුට්ඨාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානං. එතකොට කෙසේනම් බාහිර වූ සංස්කාර නිමිති වලින් නැගී සිටින ප්‍රඥාව ගෝත්‍ර භූ ඥානය කියලා. ගෝත්‍ර භූ ඥානය වෙනවද කියන එක. මේකදී බාහිර සංස්කාර නිමිති වලින් නැගී සිටිනා වූ ඥානයක්. ලෝකේ හැමදාම අපි බාහිර සංස්කාරයන්ට රැවටුණා. සංස්කාර නිමිති වල බැසගත්තා. එහිම ඇලී ගැලී හිටියා. තාමත් ඒ වයින් ගැලවෙන්න බැරුව ඉන්නේ. ඒ නිසා තමයි ප්‍රතග්ජන ගෝත්‍රය ඉක්මවා යන්නට බැරි. මේ එකම ගෝත්‍රයක ඉන්නේ ලෝකයා අතර තියෙනවා පිටුදුනේ විවිධ ගෝත්‍රයන්. ඉහළ ගෝත්‍ර කියනවා, පහළ ගෝත්‍ර කියනවා, නේ වංශවත් කියනවා, කුලහීනයි කියනවා, කුලයෙන් ඉහළයි කියනවා විවිධ දේ. හැබැයි මේ ඔක්කොම බලනකොට ඉන්නේ එකම ගෝත්‍රයක. ඒ තමයි ප්‍රතග්ජන ගෝත්‍රය. හැමෝම මේ සංස්කාර නිමිතිත් එක්ක ඇලිලා බැඳිලා ගැටිලා ඒ වයම එරිලා තමයි ඉන්නේ. මෙන්න මේ ගෝත්‍රයෙන් කොහොමද නැගේ සිටින්නේ? ඒ සඳහා අවශ්‍යයි බාහිර සංස්කාර නිමිති වලින් නැගී සිටින්නා වූ ඥානයක්. සංස්කාර නිමිති දිහා බලාගෙන එය ගිලගන්න ඉන්න නුවණක් නෙමෙයි. එහෙම අදහසක් නෙමෙයි. ඒට අභිමුඛව ඒකට යොමු වෙන්නේ නැතුව එයින් නැගී සිටිනවා. එයින් වෙන් වෙන්නා වූ ඥානයකුයි අපිට මෙහිදී අවශ්‍ය කරන්නේ. දැන් ඒකෙදී කරුණු කිහිපයක් යටතේ පැහැදිලි කරන්න තියෙන ඔබට මේ මෙතන දක්වලා තියෙන කරුණු පහයි. මේ පහ විතරක් නෙමෙයි තවත් බොහෝ තියෙනවා. පවත්තං නිමිත්තං කියන කාරණා දෙක අපි කලින් කතා කළා. පවත්තං අභිභුය්‍යති ගෝත්‍ර භූ. පැවැත්ම ඉක්මවා යන හින්දා අභිභවනය කරන නිසා ගෝත්‍ර භූ කියනවා. ඊළඟට නිමිත්තං අභිභුය්‍යති ගෝත්‍ර භූ. නිමිත්ත ඉක්මවා යනවා. නිමිත්ත අභිභවනය කරන හින්දා ගෝත්‍ර භූ කියලා කියනවා. දැන් අද අපි කතා කරනවා ආයෝහණය කියන තැන ඉඳලා. ආයෝහණය කියන්නේ පින්වතුනි එකතු කරනවා, රැස් කරනවා කියන එකයි. මේක මේ සංස්කාරයන් එක තියෙන කතාවක්. නැවත නැවත චේතනා පහළ කිරීම වශයෙන් කර්මාභි සංස්කාරයන් රැස් කරනවා, ක්ලේශයන් එකතු කරනවා. එතකොට ආයෝහණං අභිභුයති ගෝත්‍ර භූ. ඒ රැස් කිරීම කියන එක අභිභවනය කරනවා. රැස් කිරීම ඉක්මවා යනවා. ඔබ දන්නවා පින්වතුනි ක්ලේශයන්ට මූල කාරණාවන් තියෙනවා, අකුසලයන්ට මූල කාරණාවන් තියෙනවා. දැන් අකුසල් ගත්තම හැම අකුසලයක්ම विद्यमान වෙන්නේ ඇයි? අකුසල මූලයන් නිසා. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් ඇති කල්ලි අකුසල ධර්මයන්ගේ හට ගැනීමක් තියෙනවා. ඒ නිසා තමයි මොනවා හරි දෙයක් දැක්කම එහෙම නැත්නම් යම්කිසි ආරම්මණයක් හිතට ආවම අර අකුසල මූලයන්ගෙන් ජනිත කළොත් සිටිවිලි ඒ අරමුණ පිළිබඳව නතර වෙන්නේ අකුසලයන් සිද්ධ වෙලා. කාරණාවක් එළඹි කලෙහි අකුසල මූලයන් විසින් ජනිත කළොත් ඔබේ සිටිවිල්ලට පාදක වුණොත් අකුසල මූලයන් ඒ බඳු සිටිවිල්ලකින් ඔබ කතා කරන දේ අකුසල් වෙනවා, ඔබ ක්‍රියා කරන දේ අකුසල් වෙනවා. අන්න කර්මයන් රැස් වෙනවා. ආයෝහණය කියලා කියන්නේ ඒකයි. හොරකම් කරන්න හිතුණට පස්සේ හොරකම් කරනවා. කර්මාභි සංස්කාරයන් රැස් කරා. කාමයේ වර්ධව හැසිරෙන්න හිතුණට පස්සේ කාමයේ වර්ධව හැසිරෙනවා. අකුසල ධර්මයන් රැස් කරනවා. ආයෝහණය කියලා කියන්නේ මෙන්න මේකයි. එතකොට දවසක පැය 24ක් පුරාවට ඔබ කර්ම වශයෙන්, කෙලෙස් වශයෙන් එකතු කරන මේ එකතු කිරීම කොයිතරම්ද කියලා බලන්න. ලෝභ සහගත, ද්වේෂ, මෝහ කියන මේ සිතිවිලි
එක මේ සිතුවිලි දාමයත් එක්ක පැටලිලා ගැවසිලා ඔබට ගැලවෙන්න බැරි තරම් මහා කෙලෙස් කන්දක් ඒක රාශී කරනවා රැස් කරනවා. මේ ස්වභාවයෙන් යුක්ත ප්‍රතග්ජන ගෝත්‍රයෙන් තමයි දැන් නැගී සිටින්න හදන්නේ. ඒ නැගී සිටින්නට නම් ආයෝහණය ඉක්මවා යා යුතුයි. ආයෝහණය ඔබ අභිභවනය කළ යුතුයි. සුපුරුදු විදිහට රැස් කරන්න දෙන්නේ නැහැ. ඒක යටපත් කරන පාගා දාන. ඒක පාගලා මර්ධනය කළ නැති කරලා ඔබ එය ඉක්මවා යනවා. දැන් අද ඔබ සිල් රකින්න ඔබ අද අකුසලයන්ට ඉඩ නොදී ඉන්න අවස්ථාව ගත්තොත් එතන තියෙන පින්වතුනි මත්තට අකුසල් රැස් වෙන්න තියෙන ඉඩ ඇහිරීම නෙමෙයි. දැන් අකුසල් නතර කිරීම තියෙනවා. දැන් කොහොම හරි මේ පාපයෙන් වැළකීලා ඉන්නවා දුෂ්චරිතයකට හිත ගියත් කොහොම හරි හිතට ඇදලා අරගෙන ආපහු රැකගෙන ඉන්නවා. ඔය මට්ටමේ තියෙන්නේ දැන් රැකෙනවා. හැබැයි මතුවට රැකෙන එක උතනින් නතර වෙන්නේ නැහැ. මේ ගෝත්‍ර බුහු ඥානය කියන කතාවත් එක්ක මෙතන ආයෝහණය ඉක්මවා යනවා කියලා කියන්නේ අද ඔබ මේ අකුසලයන් ඉක්මවා යනවා කියන තැනින් නෙමෙයි. මතුවට යම් අකුසලයක් වෙන්න තියෙනවා නම් ඒ අකුසලේනොත් ඔබ වළක්ව ගන්නවා. ඉක්මවා යනවා. ඒක කොහොමද මේක කරන්න පුළුවන්කම තියෙන්නේ? මේ හිතම තියෙද්දි ඔබට මේ ලෝකය මේ විදිහට පෙනෙද්දි මේ විදිහට ලෝකය හඳුනා ගනිමින් කටයුතු කරද්දී මේ පුරුදු පාරේ ගිහිල්ලා කවදාකවත් පින්වතුනි ඔය කියන අභිභවනය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපිට අවශ්‍ය කරන විශේෂ දර්ශනයක්. අන්න ඒ දර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි කියලා දේශනා කොට වදාළේ. ඒ සම්මා දිට්ඨිය මොකක්ද කියලා හොයාගන්නේ නැතුව ඒ සම්මා දිට්ඨිය පැහැදිලි කරගන්නේ නැතුව අපි මේ දන්න ටිකෙන් විතරක් ගිහිල්ලා මොනවා කරත් පින්වතුනි අනුත්පාද වශයෙන්ම මේ ක්ලේශයන් මැඩලන්නට පුළුවන් කමක් නැහැ. රැස් කිරීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. අද නම් යටපත් කරගෙන ඉඳී හැබැයි හෙට දවසේ ඔබ රැස් කරනවා. මේ ජීවිතේම ඔබ යටපත් කරගෙන ඉඳී හැබැයි ඔබ ඊළඟ ජීවිතේ රැස් කරන එක නවත්තන්න බෑ. සම්මා දිට්ඨියෙන් තමයි පින්වතුනි මතු නූපදනා ස්වභාවයටම පත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ සම්මා දිට්ඨිය නිකන් නෙමෙයි මේක මහා ගැඹුරක් තියෙනවනේ අපිට කතා කරන්නට. සම්මා දිට්ඨිය කියනකොට සත්ව පුද්ගල ආත්ම භාවයට රැවටෙන්නේ නැතුව නිස්සත්ව නිජීව ශුන්‍ය කියන මේ මහා ගම්භීර අර්ථය වටහා ගැනීමනේ. මේ අර්ථය වටහා ගැනීමත් එක්කනේ ඔබේ ඥානය වඩාත් පිරිසිදු වෙන්නේ. අන්න ඒ දර්ශනය පිරිසිදු වීමත් එක්ක තමයි පින්වතුනි නැවත නැවත කෙලෙස් රැස් කිරීම ආයෝහණය කියන එක නවත්තන්නට පුළුවන්කම තියෙනවා. හොඳට මතක තියාගන්න ඔබ මොන අකුසලයක් කරනවා කියලා කිව්වත් ඔබ මොන ක්ලේශයක් උපදවනවා කියලා කිව්වත් ඔය සියල්ලටම පාදක වෙලා තියෙන මොකද්ද? තමන් ඉන්නවා හැදිච්ච ප්‍රතිරූපයක් තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා මගේ අවශ්‍යතාවයන් තියෙනවා සිතැඟි තියෙනවා ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙනවා මගේ පුරුදු තියෙනවා ඔන්න ඔය ටිකත් එක්ක ඉද්දී කෙලෙස් හටගන්නේ නැද්ද? සත්ව ඝාතනය කරලා පුරුද්දක් තියෙන මිනිස්සයාට සතෙක් දැක්කේ ගමන්ම අර පුරුද්ද ඉදිරිපත් වෙන්නේ. එයාට හිත ඉන්න දෙයක් නැහැ පින්වත්නි. දැන් බලන්න අර පහුගිය දවස්වල ලංකාවේ ගම් වතුර දවස්වල මේ මිනිස්සු විශාල වශයෙන් හානියටපත් වෙලා විනාශ වෙච්ච සතුන්ගේ ප්‍රමාණය කොයිතරම් ඇද්ද? ඒක ගණනය කරලවත් නැහැ. හිතන්නත් බෑ ගැන. දැන් එහෙම මේ සියල්ලෝම අසරණ වෙලා තියෙද්දි අනේ අර සමහර මේ මාළු වතුරත් එක්ක ඇවිල්ලා පාරේ දඟලනකොට පින්වතුනි ජීවිතේ වෙනුවෙන් ගැහෙන්නේ ජීවිතේ වෙනුවෙන් දඟලන්නේ. හැබැයි දැක්කේ ගමන් ගිහිල්ලා ආයුධ අරන් ගිහිල්ලා කපා කොට අර සතුන් අල්ලගන්න හිතෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ හුරු කරපු ගති පින්වතුනි මේ ලාමක ගතියෙන් පුරුදු කරාම ඒ ලාමක ගතියම ඉස්සරහට එනවා. හැබැයි අලාමක ගතියක් පුරුදු කරත් කොහමද? ඒ වගේ තැනකදී අලාමක ගතියම ඉස්සරහට එන්නේ. අර සතා දුක් විඳිනවා දැක ගමන් අනේ මේ සතාගේ ජීවිතේ බේරන්නට ඕන කියලා උනන්දු වෙන උත්සාහවත් වෙනවා. පින්වතුනි කවදාකවත් අයහපත් දෙයකට හිත හුරු කරන්න එපා කියන්නේ ඒකයි.
ඒ පැත්තටම ගහගෙන යනවා. ඔබට අද හිතුනොත් යම්කිසි වරදක් කරන්න ඔබට තේරෙනවා නම් මේක වැරදි, මේක කෙලෙස්, මේක අකුසල් කියලා. පින්වතුනි හිතා මතා මේකෙන් වළකින්න මූලික පියවර හැටියට හරි. ගැඹුරු ධර්මයක් නොතේරෙනවා නම් මූලික පියවරට හරි නවත්ත ගන්න. මොකද මේ පුරුද්දට ගියොත් එක දිගටම යනවා. එතකොට දැන් ඔය අර සත්ත්ව පුද්ගල වශයෙන් පෙනෙනකොට මම වශයෙන් පෙනෙද්දි, මගේ වශයෙන් පෙනෙද්දි, මගේ පුරුදුකම්, මගේ විදිහ, අපේ රස්සාව, මට කරන්න වෙලා තියෙන ටික ඔන්න ඔය පසුබිමත් එක්ක නැවත නැවත කෙලෙස් කර්මයන් ආයෝහණය කරනවා, නැවත නැවත රැස් කරනවා. මේ රැස් කිරීම තමයි පිඟුදුර නවත්තන්නට ඕන. මේ රැස් කිරීම ඉක්මවා යන්නට ඕන. ඒ නිසා ඔබ දැනගන්නට ඕන පුද්ගලයෙක් වශයෙන් දකිද්දි මේ මම කියලා දකිනකොට තමයි පිංගතුනි ඔය පුරුදු මගේ විදිහ අපේ රස්සාව ඔය ඔක්කොම එන්නේ පංච උපාදානස්කන්ධයකට රැවටිලා පුද්ගලයෙක් හැටියට පෙනෙන තැනක. මම හැටියට පෙනෙන කල්හි මගේ කියලා දෙයක් තියෙනවා. මගේ කියලා දෙයක් තියෙනකොට උරුම කර ගැනීම සහ ගැටීම් තියෙනවා. ඔය දෙකත් එක්ක නෙමෙයිද පින්වතුනි මේ සියලු කර්මයන් රැස් කරන්නේ, සියලු කෙලෙස් රැස් කරන්නේ. ඒ නිසා මුලටයි පහර දිය යුත්තේ. මම වශයෙන් ගත්ත මුල නැසෙන්නේ නැතුව මේ මුකුත් කරන්නට බෑ. පුද්ගලයෝ වශයෙන්ම පේනවා. මගේ අය හැටියට පේනවා. පුද්ගලයෝ හැටියට දකිද්දි පින්වතුනි එක්ක තෘෂ්ණා වශයෙන් ගැවසෙනවා, එක්ක ද්වේෂ වශයෙන් ගැවසෙනවා. එහෙම නැත්නම් රැවටීම් සහගතව මුලාවෙන් ගැවසෙනවා. ආයෝහණයෙන් වළකින්නට බෑ. ඒ නිසා තමා වශයෙන් සිද්ධ වන රැවටීමත් පිට බාහිර පුද්ගලයන් වශයෙන් ඇතිවන රැවටීමත් මේ දෙකම දුරු කරන්නට තියෙනවා. ඒ නිසා තමයි සතර සතිපට්ඨානයේදී අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා ආධ්‍යාත්මික බාහිර මේ දෙකම විමසන්න කියලා දේශනා කරන්නේ. ඔය දෙපැත්තම අපි සුද්ධ කරන්නට ඕන. ඒ වගේම තමයි තවත් වටිනා කියන දේවල් ඉඩ කඩන්ය යාන වාහනය දූ දරුවෝ කියලා මේ රැවටෙනවානේ. මේ සියල්ල පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගලා බලන්න. ඇත්තා වූ දේවල්ම හම්බ වෙනවද? රැවටීමක් තියනවද? මේක තමයි වැදගත් කාරණා පින්වතුනි. ප්‍රතග්ජන කමට රැවටිලා පුරුද්දට හැමදාම රැවටිච්ච කමට අපිට දැක්කේ ගමන් හිතෙන්නේ තියෙන දේවල්ම පේනවා. වටිනා දේවල් තියෙනවා. ඒවා තමයි මේ පේන්නේ කියලා. හොඳට විමසන්න පින්වතුනි. තියෙන දේ පේනවද? ත්‍රිලක්ෂණයෙන් යුක්ත ධර්ම තියෙන තැනක වටිනා දේවල් හැටියට අපිට හැඳිනීමක් තියනවද? ත්‍රිලක්ෂණයෙන් යුක්ත ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක වටිනා දේවල් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා කියලා රැවටීමක් ඇති වෙනවද? මෙතන හරියට විමස ගත්තොත් ඔබට පුළුවන් මේක ලියා ගන්නට. පින්වතුනි හැමදාකම සිද්ධ වුණේ ලෝකයේ වටිනා දේවල් තියෙනවා. ලෝකේ නොවටිනා දේවල් තියෙනවා. ලෝකේ කැමති දේවල් තියෙනවා. ලෝකේ අපි අකමැති දේවල් තියෙනවා කියලා මේ කැමති අකමැතිකම් බාහිරින් දැක්කා. වටිනා නොවටිනාකම් බාහිරින් දැක්කා. ඒ නිසයි ඒවත් එක්කම හැමදාම ගැටුනේ. ඒ නිසයි මේ කර්මාභිසංස්කාරයන් රැස් කිරීම තියෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ අපිට මඟ කියා දෙනවා. වටිනා දේවල් එහෙ තියෙනවා නෙමෙයි. නොවටිනා දේවල් එහෙ තියෙනවත් නෙමෙයි. මෙතන සිද්ධ වෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම ටිකක හට ගැනීමක් සහ නිරෝධ වීමක්. ඕක නොදන්නා අවිද්‍යාව හින්දා වටිනා දේවල් කියලා රැවටීමක් ඇති වෙලා. නොවටිනා දේවල් කියලා රැවටීමක් ඇති වෙලා. ඔන්න පින්වතුනි මේ රැවටීම දුරු කරන්න නම් අපි අවබෝධ කරගත යුත්තේ ස්කන්ධ ධර්මයන්ගේ ඇත්ත ස්වභාවය. ඒකයි දේශනා කරන්නේ මහන්නේ රූපේ විමසන්න. රූපේ යම් තාක් දේතාක් විමසන්න. වේදනාව යම් තාක් දේතාක් විමසන්න. සංඥාව යම් තාක්ද, සංස්කාරය යම් තාක්ද, විඥානය යම් තාක් දේතාක් විමසන්න. මේ රැවටීම තියෙන තුරාවටම විමසමින්ම තමයි ඇත්ත අවබෝධ කරගෙන මේවායින් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මතු රැස් කිරීම ආයෝහණය අභිභවනය කරන්නට නම් ඉක්මවා යන්නට නම් අපි අවබෝධ කරගත යුතුම කාරණා ටික තමයි
ස්කන්ධයන්ට රැවටීම දුරු කරගන්න එක. ලෝකයේ ඇති බවකින්ම ලෝකයේ වටිනා නොවටිනා දේවල් තියෙන විදිහට මේ පෙනෙන කමින් මේ රැවටීමෙන් ඉවත් වෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ සඳහා නිසියාකාරව ධර්ම මෙනෙහි කරන්නට ඕන. හරියට ස්කන්ධ ටික ඉගෙන ගන්නට ඕන. රැවටීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා හරියට තේරුම් අරගන්නට ඕන. ඒ නුවණින් විමසමින් යනකොට අවිද්‍යා ප්‍රහාණයෙන් ඇතිවන සංස්කාර දුරු කිරීමෙන් තමයි නියම විදිහටම ආයෝහණය ඉක්මවා යන්නට පුළුවන්කම තියෙන. ආයෝහණය අභිභවනය කරන්නට පුළුවන්කම තියෙන එතකොටයි. ඉන් මෙහා බෑ පිටුතුනි. ඉන් මෙහා අපිට පුළුවන් යම් තරමක උත්සාහයන් ගන්නට විතරයි. අවිද්‍යාවගේ සහ මුලින්ම දුරු කිරීමක් තියෙනවා. එදාටයි සංස්කාර නිරෝධය. අන්න එදාට තමයි සම්පූර්ණයෙන්ම ආයෝහණය නිරුද්ධ වෙන්නේ. ඒ අරහත් මාර්ගයෙන්. එතකොට මෙතන මේ අපි තාම මුලනේ කතා කරන්නේ ගෝත්‍ර භූ ඥානය. ගෝත්‍ර භූ ඥානයට පස්සේ ඊළඟට උපදින්නේ මාර්ග ඥානය. සෝවන් මාර්ගය ඊළඟට ඵල ඥානය. එතකොට මේ මාර්ගයේ දියුණු කරගෙන යද්දි මේ ඥානයන් උපදවා ගැනීම සඳහා අපි මඟ වඩාගෙන යනකොට දියුණු කරන් යනකොට අවබෝධ කරගත යුතුයි අපි විමසිය යුතුයි තේරුම් ගත යුතුයි ආයෝහණය අභිභවනය කරන්නේ කොහොමද කියන කාරණා. මේ ගෝත්‍ර භූ ඥානයේ යටතේ මේ ටික ඔබට පැහැදිලි කරලා දෙන්න තවත් ඉතාමත්ම වටිනා අපේ ජීවිතයත් එක්ක තියෙන අපි රැවටෙන අපි හදාගත යුතුම ධර්ම කාරණා සමුදායක් තියෙනවා මේ පිළිබඳව කතා කරන්නට. අපි ඉදිරි වැඩසටහන් වලදී ඔබට ඒ පිළිබඳව දැනුම අවබෝධය ලබා දෙන්න උත්සාහවත් වෙනවා. කවුරුත් අප්‍රමාදීව කටයුතු කරන්න හොඳ උත්සාහයක් ගන්න පින්වතුනි මේ ධර්මයන් වටහා ගැනීම සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් කවුරුත් භාවනාව සඳහා සූදානම් වෙන්න. තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වතුනි. පුණ්‍යානුමෝදනාවට පෙර ඔබට සිහිපත් කරන්නට කාරණාවක් තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පටිසම්භිදා වැඩසටහනට ඔබට සම්බන්ධ වන්නට අවස්ථා දෙකක් තිබුණා YouTube එකෙන් සහ Zoom එක හරහා. නමුත් මේන් ඉදිරියට සජීවීව සම්බන්ධ වීම සඳහා අවස්ථාව තියෙන්නේ YouTube එකෙන් පමණක් බව කවුරුත් සලකන්න. ඒ අදාළ link එක අපේ WhatsApp group වල පළ කරනවා. ඒ WhatsApp group එකේ පළ කරන YouTube link එකෙන් ඔබට පුළුවන් හෙට සිට මින් ඉදිරියට පටිසම්භිදා වැඩසටහන සමග සම්බන්ධ වන්නට. ඒ බවත් කල්පනාවේ තියාගන්න. දැන් අපි මේ රැස් කරගත්ත පින් අනුමෝදන් කළ යුත්තට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ඔබ සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරගෙන භාවනාවේ නිරත වෙලා බොහෝ කුසල් රැස් කළා පින්වතුනි. හැමදාම මේ පටිසම්භිදා වැඩසටහනට සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරනවා වගේම ටික වෙලාවක් හරි මේ වැඩසටහනත් එක්ක භාවනාවෙහි යෙදෙන්න කවුරුත් උත්සාහවත් වෙන්න ටික හරි භාවනා කරන්නට පුරුදු වෙන්නට ඕන පින්වතුනි. ඒ අපිට බොහෝ රැකවරණයක් පිණිස පවතින ඉතාමත්ම වටිනා අවස්ථාවක්. භාවනාව මගහැර ගන්නට එපා. ඒ බව සිහිපත් කරන අතර ඕස්ට්‍රේලියාවේ ICTB බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන්නට වාර්ෂික දායකත්වයක් ආරාම පූජා දායකත්වයක් දරන ඒ පින්වතුනුත් සිහිපත් කරලා අපි මේ රැස් කරගත සියලු කුසල් හැම දිනාටම අනුමෝදන් කරමු ආශිර්වාද කරමු. අද දවසේදී ආරාම පූජා දායකත්වයේ ගැන කටයුතු කරන්නේ මල්ලිකා අයිරාංගනී විතානගේ මේ පින්වතුන් විසින්. ඒ වගේම අපි පෙර දින කිහිපයේ වැඩසටහන් සිද්ධ කරන්න බැරි වුණා. ඒ දිනවල වාර්ෂික ආරාම පූජා දායකත්වයේ දරූ පින්වතුන්ටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට ඕන. 7 වෙනිදා දායකත්වයේ ගැන කටයුතු කරේ ලක්ෂ්මන් ගමගේ පින්වත් මහත්මයා. 6 වෙනිදා නිශානි පීරිස් මහත්මිය, නිරාශා පිලදුව මහත්මිය, අකිල කස්තුරි රත්න මහත්මයා යන මේ සදහැබරු පින්වතුන් දායකත්වයේ ගැන කටයුතු කළා. 5 වෙනිදා නිර්මලී ගුණතිලක මහත්මියත්, ජයවි ගුණතිස්ස යන මේ සදහැබරු පින්වතුනුත් දායකත්වයේ දරුවෝ වගේම 4 වෙනි දින සංජීව කාර්යවසම් මහත්මයා සහ කුමාරි සේනාධීර මහත්මිය යන මේ සත්පුරුෂ දායක පින්වතුන් ආරාම පූජා දායකත්වයට සහ සම්බන්ධ වුණා. ආරාම පූජා දායකත්වයත් වාර්ෂික දායකත්වයත් සැලසීම මගින් සත්පුරුෂ සදහැබර ඔබ විසින් බොහෝ කුසල් සම්පාදනය කළා. පින්වතුනි අපි ඒ සියලු කුසල් දැන් අනුමෝදන් කරමු. රැස් කරගත්තා වූ මේ සකල විද පුණ්‍යානිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන ඔබ අප සුරකින්න සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා කියලා සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. මේ පරලෝක ගියා වූ මේ ජීවිතෙත් සංසාරගත වූ සියලු ඥාති හිතයිශීන් මේ පින් අනුමෝදන් වෙත්වා දුකින් මිදී සුවපත් වී නිවනින්ම සැනසීම ලබත්වා කියා සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. දායකත්වයේ දරන පින්තුන්ටත්
පවුලේ සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ භාවනාවේ නිරත වූ ඔබ සියලුම දෙනාටත් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් දෙව් රැකවරණින් පුණ්‍ය ශක්තිය බලයෙන් සියලු යහපතම සැලසේවා නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ වේවා ධර්මානුකූල සිතුම් පැතුම් දියුණු වේවා ලෞතර ධර්මයේ පසක් කර ගන්නට ඔබ හැම දිනාටම මේ කුසල් හේතු වාසනා පාරමී වේවා කියලා සාදුනාද දී නිවන් ප්‍රාර්ථනා කරගන්න. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.